කස්ටර්ඩ් පුඩින් එකක් කියලාද හිතුවේ? නෑනේ මේ අඹ වලින් හදපු පුඩින් එකක්. එන්නකෝ මේක හදපු විදිය බලන්න. මේකට ඕනි වෙන්නේ ජෙලි එකකුයි අඹ ගෙඩි දෙකකුයි. ඔයාලා කැමති ජෙලි එකක් ගන්න. ඉතින් මම ගත්තේ නම් ස්ට්‍රෝබෙරි ජෙලි එකක්. අඹ ටික කපලා දාලා සීනි ටිකක් දාලා වතුර චූට්ටක් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ කිරි ටික උණු වෙනකොට අඹ ටික දාලා හොඳට හැඳිගා ගන්න. ඇත්තටම හරිම රසයි මේ ජෙලි එකත් එක්ක අඹ පුඩින් එක එකතු වුණාම ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න ඕනේ. මොකද හරිම රසයි මේක ගෙදරට එන අයට උනත් දෙන්න හරිම රස පුඩින් එකක්. මේ ටික හොඳට හැඳිගාගෙන අපි ඊට පස්සේ කෝන් ෆ්ලවර් චුට්ටක් දාගන්න ඕනේ. මේක ඝන වෙන්න ඕනේ නිසා. ඊට පස්සේ මේකට ජෙලටින් ටිකකුත් දාගන්න. ඒක දාගෙන ටිකක් උතුරන්න හරින්න මෙන්න මේ වගේ ඝන වෙනකන්. පෙන් අයින් කරලා නිමුණට පස්සේ මේ වගේ වාජනයකට දාලා ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. මේ අරන් තියෙන්නේ පැයකට විතර පස්සේ අපි මුලින් හදලා නිවෙන්න තියාගත්තු ජෙලි ටික මේකට දාගන්න ඕනේ. මම මේක ලේයර්ස් 4කට දැම්මා. අඹ එකයි ජෙලි එකයි. ඉතින් ඔයාලා ලස්සන විදිහකට ඔයාලා කැමති විදිහකට ලේයර්ස් ගානකට දාගන්න පුළුවන් මේක. රස වගේම ලස්සනට හදාගන්න පුළුවන් පුඩින් එකක් මේක. ජෙලි එක දාගන්නකොට මේ වගේ හැන්දක් තියලා දාගන්න. මොකද අඹ එක ගොඩක් වෙලා සෙට් වෙලා නැති නිසා කැඩිලා අස්සට යන්න බලයි. ඔයාලට පුළුවන් මේක ජෙලි පාට දෙක තුනකින් වුණත් ගන්න. ඩෙසර්ට් එකක් වුණාම රස වගේම ලස්සනට තිබුණාම ගොඩක් අය කන්න කැමතියිනේ. ඔක්කොම දාලා ඉවර වුණාට පස්සේ මේක පැය 5ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. එතකොට හොඳට සෙට් වෙලා තියෙයි. ඉතින්නේ පැය 7කට 8කට විතර පස්සේ මගේ පුඩින් එක මේක ඇත්තටම හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න.